කොරියාවේ රැකියාව සඳහා යන අයට දෙන දින 10 පුහුණුවේ ප්‍රමුඛතම අංගයක් තමයි මේ ශාරීරික යෝග්‍යතාවය සඳහා ලබා දෙන පුහුණුව. ඇත්තටම නම් කිව්වා මොකද්ද මේ ලබා දෙන පුහුණුව? ඇයි මෙහෙම පුහුණුවක් ලබා දෙන්නේ දරුවන්ට? මේ අපේ රටේ දරුවෝ පුහුණු පුරුදු වෙලා නැහැ පාන්දර නැගිටින්න. කොරියානු පාන්දර නැගිටින්න. එතකොට මේගොල්ලෝ නැකිලා තියෙන්නේ උදේ 10ට. එක්ක උදේ 8ට. එතකොට අම්මා කෑම දුන්නාම වෙලාවක් නැහැ කනවම. හැබැයි කොරියානු රටට ඒක බෑ. අපි මේගොල්ලෝ නැගිට්ටෝන හරියට පාන්දර 5ට. පාන්දර 5ට නැගිටලා මේගොල්ලෝ රවුල කපලා එන මූණකට හොදලා ලස්සන සුදු පාට කිට් එකක් ඕගොල්ලෝ දකින්න දැන් ඇඳගෙන ඒ කිට් එකත් ඇඳගෙන ඒගොල්ලෝ 5:45ට මෙතන පෙළ හදනවා. පෙළ හදනවා 5:45 ඉඳලා 6 වෙනකම් මේගොල්ලන්ට කාලේ තියෙනවා තේක බොන්න. තේක බීල ඉවරලා ඒගොල්ලෝ අපි ශාරීරික සෞඛ්‍ය සම්බන්ධව මෙතන පිසිකොල් වලට ගන්න බලනවා. මේ ඔබ දකින්නේ ඒ පුහුණුව. එතකොට ඒගොල්ලන් අපි අරගෙන නිරෝගීභාවය වෙන්න අර ඇඟේ ඇලි මැලි ගතිය නැති වෙන තමයි මේ පිසිකල් එක කරන්නේ. එතකොට අපි උදේ 7ට PT එක ඉවර කරනවා. උදේ 4ට PT එක ඉවර කරනවා. ඊට පස්සේ 7 ඉඳලා අපි 8 වෙනකොට මේගොල්ලන්ව දැන් ඔය කැමරට යොමු කරනවා. දැන් ඔබතුමාලා මේ PT එක දෙනකොට මට පේනවා ටිකක් තද PT එකක් දෙනවා. දැන් ඇත්තටම මේ දෙන පුහුණුව මේ දරුවන්ට කොරියාවේ ගිහිල්ලා රැකියාව කිරීමේදී කොතනකදී හරි බද්ධ වෙනවද? ඔබතුමාලා ඇයි මේ වගේ PT එකක් දෙන්නේ? අනිවාර්යෙන්. මේගොල්ලෝ ගෙවල් වල ස්කාලා බීලා ගෙදර බුදිය ගත්ත මිනිස්සු. හැබැයි කොරියාවේ එහෙම බෑ. කොරියාවේ සෑම පුරවැසියෙක්ම අර සොල්දාදු ලයිෆ් එකනේ තියෙන්නේ. එතකොට මේගොල්ලෝ ඒ ලයිෆ් එකට තමයි මේ හදලා අරින්නේ. ඒකට ඒගොල්ලෝ මේගොල්ලොත් එක්ක එකට එකතු බද්ධ වුණාම හරි කැමතියි වැඩ කරගෙන යන්න. මොකද භාෂාව හම්බ වෙනවා කොරියාවේ කොහොමද අපි කරන්න කින්ද මන්ද කියන. ඒකෝන පෙලක් කම්පැනි තියෙනවා යකඩ කම්පැනි තියෙනවා. ඒගොල්ලෝ උදේට ව්‍යායාම කරන්න ඕනේ. ඒ ව්‍යායාමයේ තුලින් තමයි ඊට පස්සේ ඒගොල්ලෝ වැඩබිම් වලට යවන්නේ. ඒකට යවන්න කඩිසර නිරෝගී පුද්ගලයෙක් අපි මෙඩිකල් කරලා ලබා දෙන තියෙන සියලුම දේවල් අපි මෙතනින් ලබා දෙලා කන්න බොන්න ඉඳුන් හිටුන් නේවාසික පහසුකම් ලබා දීලා. ඒ කොරියානු රටේ ශ්‍රමිකයාගේ විනය තමයි අපි මෙතන මේ හදන්නේ. ඔබතුමාලා මේ PT එක කොච්චර වෙලාවක් කරනවද? අපි පැයක් ගන්නවා හරියට. උදේ 6 ඉඳලා අපි 7:00 කාල වෙනකන් හරියට අපි PT එක ගන්නවා. ඒ PT එකේදී ඔබතුමාලා විශේෂයෙන් පාවිච්චි කරන උපක්‍රම තියෙනවද සහ දෙන PT එකේ අංග තියෙනවද? ඔව් මේ පුද්ගලයා සම්පූර්ණම හරි මානසිකත්වයෙන් තියෙන්න ඕනේ. 1. 2 එයාගේ අතපය හරියට වැඩ කරන්න ඕනේ. 3 බඩේ මාංශපේශි හරියට සවිමත් වෙන්න ඕනේ. පාදේ දනිස් කකුල් හරියට සවිමත් වෙන්න. ඒවට අදාළ ඒවට විය යුතු ව්‍යායාම කොටස අපි මෙතන කරන්නේ. දැන් මේ ව්‍යායාම දෙනකොට සමහර වෙලාවට මේ දරුවන්ට දරා ගන්න බැරි වෙන්නේ දරා ගන්න බැරි වෙනවා. එහෙම දරුවා ආයේ යනවාද ගෙදර යන්න? අපි ආව කොහොම හරි දින 10ක් මගේ මේකට ගන්නමම තමයි. එයාට ටාගට් එකක් තියෙනවා කොරියාව යන්න ඕනේ. කොරියාවේ නිකන් මේකට නෙමෙයි යන්නේ කොරියාවේ වැඩ කරන්න. වැඩ කරන්න යනවා නම් මෙතන ජව සම්පන්න රටට කොරියාවට අවශ්‍ය පුද්ගලයෙක් තමයි අපි මෙහෙන් හදලා අරින්නේ. දැන් අපිට මෙතන පේන්නේ අද පිරිමි දරුවෝ විතරයිනේ. ගැහණු දරුවන්ටත් මේ ට්‍රේනින් එක දෙනවා. අනිවාර්යයෙන් ඒගොල්ලන්ටත් දෙනවා. මේ විදිහටම දෙනවා. ඊට බර වැඩි නෑ. නෑ බර වැඩි නෑ. මොකද කොරියානු රටේ කොරියානු ගැහණු අයත් වැඩ කරනවා. ගැහණු පිරිමි කියලා වේදයක් නෑ. ලේත් මැෂින් එක වැඩ කරනවා, වෙල්ඩින් කරනවා. අපේ රටේ එක පොඩ්ඩ අඩු වෙලානේ. ඒ ගානට මේගොල්ලෝ ඒ රටට ගියාට පස්සේ මේගොල්ලොත් ඒ සංස්කෘතියට හැඩ ගැහෙනවා. දවස් 10ක් මේක කරගෙන යනකොට දරුවට හොඳ ෆිට් එකක් වෙනවද නැත්නම් සමහරලාට හොඳ ෆිට් එකක් එනවා. මිනිස්සෙක් කරේ තියාගෙන යන්න පුළුවන් සයිස් එකට හදනවා. කාලයක් එහෙම PT එකක් නොකර ඉන්න දරුවෙක් දවස් 10ක් මේ වගේ PT එකක් කරාට පස්සේ මසල්ස් අර එහෙම පොඩ්ඩක් වෙන්න පුළුවන් වෙනවා. ඒකට අපි පළවෙනි දවස් දෙවෙනි දවස් තුන්වෙනි දවස් අපි සම්පූර්ණ ඒගොල්ලන්ගෙන් ගන්න ස්ට්‍රෙචින් එක කියන්නේ ඇදීම් ව්‍යායාම විතරයි. දවස් තුන පැනනකොට පොඩ්ඩක් ව්‍යායාම පොඩ්ඩක් බර කරනවා. බර කරනවා කියන්නේ දිවීම්, පැනීම්, බර ඉස්සීම් ඒව කරනවා. එතකොට අර දින ගානම අපේ ටාගට් එකට අපි මේ දවස් 10 ඇතුළතදී තුන් පාරක් මේගොල්ලන් ෆිසිකල් ටෙස්ට් තුනක් ගන්නවා. පළවෙනි ටෙස්ට් එකේ අපි ගන්නේ නිකන් නෝමල් 15යි, සිට් අප් 15යි එහෙම ගන්න. දෙවෙනි එක අපි 20යි. තුන්වෙනි එකේ අපි ගන්නවා හරියට 25 ගන්නවා. යහපත් සෞඛ්‍යයක් තියෙන කෙනෙක් තමයි මූලික ඔබතුමාලා මේ PT එකෙන් හදන්නේ නේ.
මෙතනට ප්‍රෙෂර් තියෙන කට්ටිය ඉන්නවා, කොලෙස්ටරෝල් තියෙන කට්ටිය ඉන්නවා, සීනි තියෙන. හැබැයි මේ දවස් 10 ඇතුළත මේ ව්‍යායාම තුලින්, යෝග අභ්‍යාස තුලින් ඒ ඔක්කොම නැති වෙලා යනවා. අපි මේ දැන් මෙතුමත් ඉන්නවා ඔබතුමත් එන්නකෝ මේ අපි පීටි කරන සර් කෙනෙක් ඔබත් තුමත් එක්ක මෙතුමත් ඒ කාර්යය සිදු කරනවා දෙන්නයි දින්නේ දෙන්නයි නෑ අපේ රව ඉන්න පහක් ඉන්නවා අද දෙන්නයි ඉන්නේ අද නෑ වදුලේ 3 දෙනෙක් ඉන්නවා ඒකට තංගල් එක්කෙනෙක් ඉන්නවා ජපාන් එකට මේ අපි දෙන්න මේ දැන් අපි දවස් 10න් ආයි ටර්න් වෙනවා කොච්චර කාලෙකද ඔබතුමාලා මේ ට්‍රේනින් එක කරන්න පටන් ගත්තේ 2017 තමයි මම මේකට බැඳුනේ ඔබතුමා 2002 එදා ඉඳන්ම මේ ට්‍රේනින් එක තමයි කරන්නේ මේ ට්‍රේනින් එකෙන් පස්සේ ඔබතුමාලා මේ දරුවෝ ටික අරගෙන යනවානේ මෙස් එකට අපි මෙස් එකට ගිහිල්ලා බලමු මෙස් එකේ කොහොමද ඒ දරුවෝ පිළිවෙලට ඒ කාර්යය සිදු කරන්නේ අපි රයිට් යා The Bullet 현재 자료 위원회 දමිකස දැන් ශාරීරික අභ්‍යාස සිද්ධ කරලා වෙලා දරුව මෙතන ඇවිල්ලා තමයි නවාතැන් ගන්නෙ. ඒක හරි පිළිවෙලට ලස්සනට තියෙනවා. සපොත් දෙක, සිරෙප්පු දෙක සහ සමහරවල්ලා තමයි නිදා ගන්න නැතත් හරි ලස්සනට පිළිවෙලට හරි ගැස්සලා තියෙනවා. මේ පිළිවෙලින් මොකක්ද අපේක්ෂා කරන්න ඔබතුමාලා මේ දරුවන්ට දෙන පුහුණුව ඇතුලේ? මෙතන එන්නේ নানা ප්‍රකාර දරුවෝ. සමහරවිට ඒ රටට ගියාට පස්සේ එයාට ඇති වෙන්නේ තනි කන්ටේනර් පෙට්ටියක සුළු තැන. එතකොට එයා දැනගන්න ඕනේ එයාගේ වැඩ තනියම එයා කරගන්න. අඳුන් ටික හොද ගන්න, තවුන් ඉන්න තැන පිරිසිදු කරගන්න. ඒක තමයි මේ පළවෙනිම අපි හදන්නේ. මෙතන ওই ටික කළාට ඔබතුමාලට විශ්වාසයක් තියෙනවද ඔය දෙන දවස් 10 පුහුණුව ඇතුලේ ඒ දරුවා ප්‍රායෝගිකව කොරියාවට ගියාට පස්සේ මේව ඇප්ලයි කරගනී කියලා? ගොඩාක් එහෙම වෙනවා. ඒගොල්ලෝ මෙතනටම හුරු වුණාට පස්සේ මෙතනින් ඒගොල්ලෝ මුදෝ ඇරියට පස්සේ දවස් 10කින් සමහරට ඉක්මනින්ම මේගොල්ලන්ට ඒතර ගමන් පහසුකම් ලැබෙනවා. ඒත් මේගොල්ලෝ එහෙට ගියාට පස්සේ සම්පූර්ණම අපිට අයිති පුද්ගලයෙක් නෙමෙයි. යා කොරියාවට අයිති පුද්ගලයෙක් විදිහට තමයි යා එතන වර්ණාධිකාරී ටික කරගෙන යන්නේ. මේ පුහුණුව කොරියාවට එන අනිත් රටවල් වල දරුවන්ට දෙනවද ඔබතුමාලා? ඒකත් අධ්‍යයනය කරලාද මේ පුහුණුව දරුවන්ට දෙන්නේ? අනිවාර්යයෙන් මම ගියා කොරියාව මම බැලුවා. මේ කොහොමද වෙන්නේ කියලා. ඉන්දුනීසියානු, වියට්නාම්, කිර්ගිස්තාන් ඔක්කොම මේ විදිහටම පුහුණුව කරනවා. මේට වැඩි තද පුහුණුවක් දෙනවා ඔයගොල්ලෝ. අපි දකිනවා මෙතන සාමාන්‍යයෙන් දරුවෙකුට මේ ඇඳවල් දෙකේ එක්කෙනෙක් උඩ ඉන්නවා එක්කෙනෙක් යටේ ඉන්නවා. පොඩි පරාසයක් තමයි තියෙන්නේ Tamanට අවශ්‍ය කරන බඩු බාන් ටික තියාගන්න. කොරියාවට ගියාට පස්සේ ඒ දරුවන්ට එහෙ ඉන්න වෙන්නේ මේ වගේ පොඩි ඉඩකද? ඒගොල්ලන්ට තියෙනවා කන්ටේනර් පෙට්ටි වගේ ඒගොල්ලන්ට ඒ කියන්නේ කම්පැනි අයිතිකාරයා ඒගොල්ලන්ට හදලා දෙනවා නිවාස. එතකොට ඒකේ ඉන්දුනීසියාවෙන් ඉන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ ඉන්න පුළුවන්. වියට්නාම් ඉන්න පුළුවන්. එතකොට ඒගොල්ලෝ සමහරවිට ගොඩාක්ම වියට්නාම් වල අපිලි වෙලා ඉන්නවා. අපේ ජන ශ්‍රමිකයා අර ඔක්කොම මෙහෙ ලැබෙන පුහුණුවෙන් එයා ඔක්කොම ඒ ටිකේ හදා ගන්න ජීවත් වෙන්න. අර අනිත් එක්කනත් ඒකට අනුගත කරගන්න පුළුවන්. පුහුණුව කියන්නේ ඒකනේ අපි. මේ දරුවෝ නිදා ගන්න තැන. දරුවෝ කැම කන තැන කොහොමද කියලා අපි බලමු. ඔබතුමාලා එතන දෙන පුහුණුව මොකක්ද කියලා අපි බලමු. යා. දැන් දරුවෝ උදේ ගිහිල්ලා ශාරීරික ව්‍යායාම කරලා ඇවිල්ලා දැන් ආහාර ගන්න ලෑස්තින් දැන් මෙතනත් යම් පිළිවෙලක් අපි දකිනවා. මේකෙන් ඔබතුමාලා මොකක්ද අපේක්ෂා කරන්නේ? මේකෙන් අපි අපේක්ෂා කරන්නේ කොරියානු ක්‍රමයට මේ දරුවන්ට කන්න තියෙන්නේ හැන්දෙන් ගෑරුපෙන් නෙමෙයි. චොප්කාරන් සුදුකාර. ඒක තමයි මේ අපි හුරු කරන්නේ. මොකද කොරියානු කෑම වල කිම්චි තියෙනවා කෑම කන්න, මස් තියෙනවා, මෙවුවා තියෙනවා. ඒකට ඒවා මේ හුරු කිරීම තමයි මේ කරන්නේ. මේ චොප්කාරන් දෙකෙන් කනවා කියන්නේ ඇඟිලි දෙකෙන් අර කූරු දෙක අල්ලගෙන කෑම තමයි මේ ඉවත් කරලා. දැන් සාමාන්‍යයෙන් මේ කෑම නෙවෙයි මේ කන්න තියෙන්නේ. දැන් සාමාන්‍යයෙන් අපි මේ කන්න තියෙන ක්‍රමේ පුරුදු කරාට කියලා කන්න තියෙන්නේ වෙන කෑමක් නේ. ඒකත් පුරුදු කරනවද ඔබතුමාලා? ඒකත් මේ කන්න. හැමදාම අපි ඒක ඉදකට වෙනම කෑම වේලක් හදනවා කොරියන් නන් කොරියන් කියලා හදන්නේ. ඒක අනිවාර්යයෙන්ම අපි කෑම හුරු කරනවා මෙහෙත් කන්න එහෙත් කන්න. මට මතකයි දැන් එක දණකදී කොරියාවේ රැකියාව සඳහා යන ශ්‍රී ලාංකිකයන් සමහර වෙලාවට ගිහිල්ලා අතින් කෑම ගත්තාම සමහරලාට ඕම් කම්ප්ලේන් කරන තැන් තියෙනවා. මේ දරුවෝ ඔබතුමාලා මෙතෙන් ට්‍රේන් කරලා සම්පූර්ණයෙන් එළියට දාන්නේ අතින් කෑම කන්න නැති තැනකට සහ උන්ගේ සංස්කෘතිය අනුගත කරලාද? අනිවාර්යයෙන්ම කොරියාවේ තියෙන සංස්කෘතිය තමයි ඒගොල්ලෝ අතින් කන්නේ නැහැ කිසි මොනම හේතුවක් නිසා. ඒගොල්ලෝ සංස්කෘතිය තමයි මොකද විස බීජ කියන එක අතේ ඔච්චර ගෑවුණත් ආයි ඉවත ගන්න හින්දා මේගොල්ලෝ සම්පූර්ණ ගන්න දෙන්නේ චොප්පාරන් දෙන්න ගන්න දෙන්නේ. දැන් ඔබතුමාට දවස් 10න් පුළුවන් ද ඔක පුහුණු කරන්න මේ දරුවන්ට? දැන් පුහුණු කරලා ඉවරයි. දැන් පුහුණු කරලා ඒගොල්ලෝ ඒ කන්නේ චොප්පාරන් දෙන්න කන්න. අපි බලමු. හරි. අපි බලමු. මොකක්ද මෙතන මේ වෙන්නේ? කරවන්නේ අපේ රටේ දැන් සෑම ගෙදරකම අම්මලා කෑම බෙදද්දී කෑමකට
ඒ කෑමකට මේගොල්ලෝ අපේ රටේ සෑම අම්මා කෙනෙක්ම වත්තලියක් ලිපේ තිබ්බම 3 පාරක් වදිනවා ගොවියට බිමට එනවා ගල. ඒ කොරියානු රටේ සෑම වෙලාවකම තේක බොනකොට ආචාර කරන්න ඕන ගොවියට ඒ අම්මා තාත්තා එතකොට ගියාම භූමියට ඒ හදලා දෙන එක්කෙනාට ඒ ගොවිතැන් කටයුතු කරන එක්කෙනාට ඒ ඔක්කොම ආචාරයක් වශයෙන් තමයි කොරියාවේ සෑම තැනම ඔය දේ පුරුදු කරලා තියෙන්නේ.